ඒ සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම අද කරන්න යන්නේ සදිශ සංඛ්‍යා එකතු කිරීම addition of directed numbers. මොකද්ද මේ සදිශ සංඛ්‍යා කියන්නේ? නැත්නම් directed numbers කියන්නේ මොනවද? directed කියන්නේ සදිශ සංඛ්‍යා කියන පුතේ දිශා දෙකකින් තියෙන සංඛ්‍යා. මෙතන ඉඳන් සලකන්නේ සදිශ කියන්නේ දිශා දෙකයි. ඒ කියන්නේ ධන සංඛ්‍යයි ඍණ සංඛ්‍යයි. ධන සංඛ්‍යා කියන්නේ ධන දිශාවට තියෙන සංඛ්‍යා. ඍණ සංඛ්‍යා කියන්නේ ඍණ දිශාවට තියෙන සංඛ්‍යා. ඉතින් මේ ධන දිශාවට තියෙන සංඛ්‍යයි ඍණ දිශාවට තියෙන සංඛ්‍යයි එකතු කරන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මේක කියලා දෙන්න භාවිතා කරන්නේ විද්‍යාවයි ගණිතයයි යන දෙකම භාවිතා කරලා මේක කියලා දෙන්න හදන. ඉතින් අපි බලමු විද්‍යාවයි ගණිතයයි දෙකම භාවිතා කරගෙන සදිශ සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ කියලා. බලන්න පුතේ අපි විද්‍යාව පැත්තට ගියොත් ඉස්සෙල්ලාම යනවා විද්‍යාව පැත්තට. විද්‍යාවේ නැත්තම් විද්‍යාවේ සලකන පුතේ මොකක් හරි ද්‍රව්‍ය එක පරමාණුවක් කුඩා පරමාණුවක් ගන්න. ඔය පරමාණුවේ අන්තර්ගත වෙනවා මොනවද? පරමාණුවේ අන්තර්ගත වෙනවා ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි. ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි. ඉතින් ප්‍රෝටෝන කියන්නේ පුතේ ධන ආරෝපණ නිකන් ධන සංඛ්‍යාව වගේ. මොනවද? ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපණ නිකන් ධන සංඛ්‍යාව වගේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ නිකන් ඍණ සංඛ්‍යාව වගේ. ඍණ සංඛ්‍යාව. ඉතින් අපි ගන්නවා ප්‍රෝටෝනයක් P කියලා සංකේතවත් කරමු. ඒකේ ආරෝපණය ධන 1යි. ප්‍රෝටෝන ධනනේ. ඉලෙක්ට්‍රෝනයක් මේ පුතේ ඉලෙක්ට්‍රෝනයක් ඒක සිම්බලයිස් කරන සංකේතවත් කරන්න E කියලා. ඒක ඍණ 1යි. පුතාලා දන්නවා පරමාණුවක ධනාරෝපණයකුයි ඍණාරෝපණය එකතු වුණොත් පරමාණු උදාසීන වෙනවා. ඇයි? එක ප්‍රෝටෝනයකුයි P කියලා ගමු. එක ප්‍රෝටෝනයකුයි ඉලෙක්ට්‍රෝනයකුයි එකතු වුණොත් ඒ පරමාණුව උදාසීන වෙනවා. ඒ කියන්නේ අගයක් නැති වෙනවා. නැත්නම් ආරෝපණය බිඳුවක් වෙනවා. ආරෝපණය බිඳුවයි ධනට ඍණ කැපිලා නේද? ආරෝපණය මොකද? සමස්ත ආරෝපණය බිඳුවක් වෙනවා. ප්‍රෝටෝන එක ආරෝපණය මම ගත්තා ධන 1යි. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ගත්තා ඍණ 1යි. එතකොට ධන 1යි ඍණ 1යිනේ. ප්‍රෝටෝන උදාසීන වෙනවා. සමානයි බිඳුව වෙනවා. ඉතින් මෙන්න මේ සංකල්පය භාවිතා කළා කොහොමද directed numbers නැත්තම් සදිශ සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ කියලා බලමු. එතකොට මෙන්න මෙතන තියෙනවා මේක සලකන ප්‍රෝටෝන දෙකක් කියන්නේ. මම මෙහෙම ගන්න. ප්‍රෝටෝන දෙකක් කියන්නේ ධන දෙකක ආරෝපණයක්. ප්‍රෝටෝන දෙකක් කියන්නේ පුතේ ධන දෙකක ආරෝපණයක්. ප්‍රෝටෝන 3ක් කියන්නේ ධන 3ක ආරෝපණයක්. ප්‍රෝටෝන 4ක් කියන්නේ ධන 4ක ආරෝපණයක්. ඉතින් ඒ වගේම ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ ඍණ 2යි. ඉලෙක්ට්‍රෝන 3ක් කියන්නේ ඍණ 3යි. ඉලෙක්ට්‍රෝන 4ක් කියන්නේ ඍණ 4යි. යන්න ඒ විදිහට සලකන්න පුළුවන්. ඉතින් අපි බලමු ධන සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා. ධන සංඛ්‍යා දෙකක් කොහොමද එකතු කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ ධන දෙකට එකතු කරනවා ධන 3ක්. නිකන් ප්‍රෝටෝන දෙකකුයි ප්‍රෝටෝන 3කුයි එකතු කරනවා. ඒ ධන දෙක කියන්නේ ප්‍රෝටෝන දෙකක්. ධන 3 කියන්නේ ප්‍රෝටෝන 3ක්. නිකන් මේ වාදනය සලකන්නේ. ඒ වාදනයේට ප්‍රෝටෝන දෙකක් තියෙනවා. ඒකට ප්‍රෝටෝන 3ක් එකතු කරනවා. එතකොට ඔක්කොම ප්‍රෝටෝන වාදනයේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ප්‍රෝටෝන 5යි. ඉතින් එකතු කරන්නේ එතකොට එනවා උත්තරේ ප්‍රෝටෝන 5යි P ගමු. ප්‍රෝටෝන වල නිරූපණය කරනවා ධන. එහෙනම් ධන 5යි උත්තරේ. ධන 5යි. ඉතින් අපි ඊගාවට යන්නේ ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරන්න. ඒ කියන්නේ ඍණ සංඛ්‍යා එකතු කරනවා කියලා පුතේ ඉලෙක්ට්‍රෝන එකතු කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ බලන්න ඍණ දෙකට එකතු කරනවා ඍණ 4ක්. ඒ කියන්නේ පුතේ භාජනයක බලන්න මෙන්න මේක සලකන්න. භාජනයකට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඍණාරෝපණය ද ඍණ 2යි. ඒකට එකතු කරනවා ඉලෙක්ට්‍රෝන 4යි. ඉතින් මුළු ඔක්කොම ඉලෙක්ට්‍රෝන භාජනයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණය නා ඍණ 6යි උත්තරේ පුතේ. ඍණ 6යි. ඊගාවට යන්නේ ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි එකතු කරලා. ඒ කියන්නේ පුතේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන එකතු කරන්න යන්නේ. කලින් එකතු කරා පළවෙනි අවස්ථාවේ එකතු කළා ප්‍රෝටෝනයි.
දෙවෙනි අවස්ථාවේ දැන් මේ අවස්ථාවේ එකතු කළා ඉලෙක්ට්‍රෝනයි ඉලෙක්ට්‍රෝනයි. දැන් එකතු කරන්න යන්නේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි. ඒ කියන්නේ පුතේ ධන සංඛ්‍යයි ඍණ සංඛ්‍යයි. ඉතින් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. දැන් බලන්න ප්‍රෝටෝන 3ක් තියෙනවා. ඒකට එකතු කරනවා ඉලෙක්ට්‍රෝන 4ක්. ප්‍රෝටෝන 3ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටෝන 3යි. ඒකට එකතු කරනවා ඉලෙක්ට්‍රෝන 4යි. ඍණාරෝපණයනේ. ඉලෙක්ට්‍රෝන 4ක් එකතු කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයකට ප්‍රෝටෝනයක් උදාසීන වෙනවා. ඉලෙක්ට්‍රෝනයකට ප්‍රෝටෝනයක් උදාසීන වෙනවා. ඉලෙක්ට්‍රෝනයකට ප්‍රෝටෝනයක් උදාසීන වෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. එකයි. එකයි කියන පුතේ ඍණ එකයි. ආරෝපණය ඍණ එකයි. ඊගාව එක මේකෙම තව අවස්ථාවක් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි. ධන 4ට එකතු කරනවා ඍණ 2ක්. මේ ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එතන ප්‍රෝටෝන 4යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා ප්‍රෝටෝන සංඛ්‍යාව මෙතන වැඩි. එතකොට බලමු ප්‍රෝටෝන 4ක් තියෙනවා. ප්‍රෝටෝන 4ක් තියෙනවා. ඒකට දානවා ඉලෙක්ට්‍රෝන 2ක්. ඉලෙක්ට්‍රෝන 2ක් දානවා. එතකොට එක ඉලෙක්ට්‍රෝනයකට එක ප්‍රෝටෝනයක් උදාසීන වෙනවා. එක ඉලෙක්ට්‍රෝනයකට තව ප්‍රෝටෝනයක් උදාසීන ඉතුරු වෙනවා භාජනයේ ප්‍රෝටෝන 2යි. ඒ කියන්නේ පුතේ ධන 2යි. හරි. එහෙනම් අපි සදිස් සංඛ්‍යා එකතු කිරීම අවසන් වෙනවා. මම ඊගා වීඩියෝ එකේදී කරනවා සදිස් සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ ක්‍රමය භාවිතා කළා. එහෙනම් පුතේ සියලු දෙනාටම අයුබෝවන්.